ඔහු නමින් දශේල් නැමැති කාගේ තාතරය දිනාගත් පුංචි පුතෙකි. අම්මා තාත්තා එක්ක ඉතා සතුටින් කාලය ගත කළ දශේල් ගැන ඊයේ සවස් කාලයේ දැනගන්න ලැබුණේ ඉතා කනගාටුදායක ආරංචියකි. ඒ ඔහු පොකුණකට වැටි දිවි හැර ගිය පුවතයි. මෙම අනතුර සිදු වූ විගස දරුවා රෝහල්ගත කරත් ඒ වන විටත් ඔහුගේ හදවත නැවතී තිබුණා. ඔහුගේ වියෝව පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පළ වී තිබූ සංවේදී අදහස් මෙසේයි. ඔයා ගිහින් කියලා මට හිතාගන්න බැහැ දශේල් මැනික. හීනයක් වගේ. අන්තිම තප්පරෙත් හිතුවා මෙහෙම වෙන එකක් නැහැ කියලා රත්තරන්. ඔයාගේ අම්මට තාත්තට කොහොම මේක දරාගන්න හිත හැදෙයිද දන්නේ නෑ වස්තුව. කිසිම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ වේදනාව දැනෙන්න එපා. හිතාගන්න බැහැ. කෑම එකක් ගෙනියන්න આવොත් සැලියුට් එකක් ගහලා යන පැංචා. පවුලේ ආලෝකය සහ ප්‍රීතිය වූ වටිනා සුරතල් දරුවෙකුගේ වියෝව සැබවින්ම වචනෙන් ප්‍රකාශ කළ නොහැකි දරාගත නොහැකි වේදනාවකි. දෙමාපියන්ගේ ඇතුළු සමීපතමින්ගේ එම වේදනාව අප සැමටද ගැඹුරින් දැනේ. මෙම කටුක සහ දුෂ්කරම අවස්ථාවේදී මව්පියන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සමීපතමින්ට මෙම අතිමහත් ශෝකජනක අවස්ථාවට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු.